මේ නාමල් මන්ත්‍රීතුමා පොඩ්ඩක් අහගෙන යනවද? ඈ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. මේ කියලා පරින්න නැතු පොඩ්ඩක් ඉන්න. එන්න. ඔව් ගෙන්නලම කියන්න ඕනේ. මේ අද අපි සාකච්ඡා කරන්නේ පසුගිය කාලේ ඔබතුමාලගේ ආණ්ඩුව විසින් ගෙන ආපු පනතක්. ඒකට සංශෝධන. දැන් නාමල් මන්ත්‍රීතුමා කිව්වා ඒ කාලේ මේ පනත සම්බන්ධයෙන් අපි විවේචනාත්මක කතා කළා. අද මේ ගැන කතා කරන එක සතුටුයි කියලා. ඔව් විවේචනයක් තියෙනවා විවේචනය කරනවා. කතා කරනවා. ඒක නිවැරදි කරගන්න. ඉතින් ඒ කාලේ ගෙන ආපු පනතේ අඩුපාඩු නිවැරදි කරන්න තමයි අද මේ සංශෝධන ඇතුළත් කරලා අපි ගේන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපි කියන්න කැමති සමහර ඩේටා හැංගුවට ඒ කාලේ හැංගුවට දැන් දත්ත හංගන්න බෑ. දැන් දත්ත එළියට අවිල්ල තියෙන්නේ. ඒ කාලේ හංගගෙන සෙල්ලම් කරාට කැරම් බෝඩ් එකේ දැන් රෙඩා පොට් කරන්නේ අපි රෙඩා පොට් කරන්නේ අපි. එහෙනම් අපිට කියන්න තියෙනවා ඉස්සරහටත් ක්‍රීඩාව හොඳට කෙරීගෙන යනවා කියලා. එහෙනම් മന്ത്രിතුමා තේරුම් ගන්න දැන් ඩේටා ඔක්කොම එළියට එන්න පටන් අරන් තියෙන්නේ. එකෙන් තමයි පොට් වෙවි යන්නේ. එහෙනම් අපි කියන්න කැමති මේ රටේ ඉතිහාසයේ දැන් පනතෙන් එහා ගිහිල්ලා කතා කරපු නිසා අපටත් ඒක යම් කරුණු දක්වන්න ඕනේ රට හමුවේ. මොකද මෙතන කතා කරන කරුණු රටට යනවා. අපි දන්නවා කිසිම දත්තයක් පදනම් කරගන්න නැතුව පහුගිය ඉතිහාසයේ රට කරපු නිසා රට එකෙන් විඳපු මේ රටේ ජනතාව විඳපු දේවල් අපි දන්නවා. ඔබතුමාගේ කතාවේදී කිව්වා සමහර පෞද්ගලික කාරණා හෙළිදරව් කරලා යම් අපහසුතාවයන් වලට පත් වුණා කියලා. ඒවා පෞද්ගලික කාරණා නෙවෙයි. මේ රටේ පොදු මහ ජනතාවගේ දේපල මුදල් බදු මුදල් ආදී වංචා කරා නම් ඒවා මේ රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ වගේම මේ රටේ නීතියට අනුව ඒවා නීතිය හමුවට පමුණුවන්නත් අයිතියක් තියෙනවා. එහෙනම් ඉතිහාසයේ ওই බොහෝ දේවල් ඔබතුමාලා මේවා වහගෙන තිබුණේ. නීතිය පැත්තකට දාලා වහගෙන තිබුණේ. ඒවා දැන් අපිට තියෙනවා මේ රටේ ජනතාවට බැඳිච්ච අයිතියක්. අපි ජනතාවට වෙච්ච එකකතාවයක් තියෙනවා. ඒවට අනුව ඒ සියලු තොරතුරු දත්ත දැන් එළියට ගන්නවා විතරක් නෙවෙයි. ඒ දත්ත පදනම් කරගෙන අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඉතින් මේ රටේ ජනතාවට අපි එකඟතාවයක් දීලා තියෙනවා. ජාතික ජනබලවේගයේ රජයේ හැටියට මේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරලා මේ රටේ ජනතාවට ඒ තත්ත්වය උදා කරනවා කියලා. ඉතින් ඒව අරමුණු කරගෙන තමයි නවෝත්පාදනය ගේන්න ඩිජිටල් කරණය මේ රට ගේන්න අපි මේ රටේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් හැටියට ගෙනාපු ඔය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වගේම ඩිජිටල් කරණයක් ගෙනාවේ. ඒ සඳහා වෙච්ච ශක්තිය තමයි අපි මේ අනපනත් වලින් සකස් කරගන්නේ. එහෙනම් ඒවා සකස් කරනකොට ඔබතුමාලගේ කාලේ වගේ අකටයුතුකම් කරන්න අපි සූදානමක් නැහැ. මේ රටේ ජනතාවගේ රැකිය යුතු පෞද්ගලිකත්වය රකින්න මේ 50 තරහා අපි ඒ අඩුපාඩු සකස් කරලා අදාළ නීති රීති මේ මොහොතේ සම්මත කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවගේ ජීවිත බොහෝ දුක්ඛිත තත්ත්වයකට පත් කරපු මේ රටේ කර්මාන්ත ව්‍යාපාර අකර්මණ්‍ය කරපු ඒ ඉතිහාසයේ සම්බන්ධයෙන් තොරතුරුත් ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න ඕනකම තියෙනවා. ඒ හින්දා මේකට අදාළ කාර්ය මණ්ඩල නෙවෙයි අනෙකුත් කාර්ය මණ්ඩලත් අපි මේ රටේ පත් කරන්න සූදානම්. ඔබතුමාට මම පැහැදිලි කරන්න කැමතියි. ඔබතුමා මෙතනම තර්කයක් නැගුවා මේවා ක්‍රියාත්මක කරන්න අදාළ කාර්ය මණ්ඩල පත් කරේ නැහැ කියලා. පහුගිය ඉතිහාසයේ සභාපතිතුමී මොකද වුනේ? දේශපාලන උවමනාවන් වලට සමහර රාජ්‍ය ආයතන පිරෙව්වා. හැබැයි මේ රට ගෙන යන්න ඕන රාජ්‍ය සේවය බොහොම අකර්මණ්‍ය කරා ඔබතුමාලගේ කාලය තුල. ඒ රාජ්‍ය සේවයට තිබුණු ගරුත්වය අහිමි කරලා දැම්මා. මේ රට ගොඩනගන්න තියෙන ප්‍රධානම යාන්ත්‍රයක් තමයි රාජ්‍ය සේවය. ඒක දුබල කරලා දැම්මා. ඔබතුමාලා බඳවගත්තා නම් බඳවගත්තේ දේශපාලනයට උවමනා විදිහට තමයි සේවකෝ බඳවගත්තේ. යට ශක්තිමත් කරා. කම්කරුවෝ ගෙනාවා, මුරකරුවෝ ගෙනාවා, ඒ වගේ දේවල් කරා. හැබැයි රාජ්‍ය සේවයේ මුදුන සම්පූර්ණ කරේ නැහැ. උඩ මට්ටම සම්පූර්ණ කරේ නැහැ. දැන් මේ ආණ්ඩුව මෙතන ඉඳන් ජනාධිපතිතුමා පෞගි ආයවැය ලේඛනයේ කියවනකොට කිව්වා අපි 38000ක් මේ රටේ රාජ්‍ය සේවයට 30000ක් මේ රටේ රාජ්‍ය සේවයට බඳව ගන්න ප්‍රතිපාදන මේ ආයවැය ලේඛනෙන් යොදනවා කියලා. අපි පෙරේදා කරපු සාකච්ඡාවේදී එළිදරව් වුණා මේ වෙනකොට රාජ්‍ය සේවයට 38000 ඉක්මවන්න බඳව ගන්න කළමනාකරණ සේවා එකෙන් අනුමැතිය ලබා දීලා තියෙනවා. මිලඟදිත් අපි ආයවැය මේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා 15072ක් රාජ්‍ය සේවයට බඳව ගන්න. අත්‍යවශ්‍ය සේවාවන් වලට බඳව ගන්නවා. ඒ නිසා මේ කියන මේ පනතට අදාළ කාර්ය මණ්ඩලෙ බඳව ගන්නවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි. ඔබතුමාලා බිඳවට්ටපු රටක් තමයි මේ ගොඩනගන්නේ. ඒ හින්දා අපි දන්නවා පෞද්ගලිකත්වයේ මේ රටේ මිනිස්සුගේ නැති කරේ ඔබතුමාලා. මාධ්‍යවේදීන්ගේ වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෙන්න පුළුවන්,
මේ රටේ ජනතාවගේ වෙන්න පුළුවන්. ඒ වගේ බිඳ වට්ටලා, මිනිස්සු කන්න ටික නැති කරලා, තෙල් ටික නැති කරලා, විදුලිය නැති කරලා කරපු ඉතිහාසය මම ඔබතුමාට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. ඒ නිසා දැන් ඔබතුමා මට පේනවා කිඹුල් කඳුළු හෙලහෙලා අපට උපදෙස් දෙන්න එනවා. උදව් කරන්න කියලා උදව් කරන්න සූදානම් කියනවා. බොහොම හොඳයි, බොහොම ස්තුතියි. හැබැයි ඔබතුමාලගේ කාලේ කරපු උදව් අපිට අවශ්‍ය නැහැ. ඒ උදව් අවශ්‍ය නැහැ. ඔබතුමාලා මේ රට ඔබතුමාලට තියෙන හැකියාව තියෙන්නේ මේ රට ගොඩ නැගීමේ හැකියාව නම් ඒ ඉතිහාසයෙන් ඔබතුමාලා එක කරලා පෙන්වන්න තිබුණා. නමුත් එහෙම එකක් කෙරුණේ නැහැ. ඉතින් මම කැමැති මතක් කරන්න. ඒ හින්දා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු වලට තවත් අකුල් හෙලන්න සූදානම් වෙන්න එපා කියලා.